කොච්චර ඉගෙන ගත්තත් කොච්චර පන්ති ආතල් එකේ හිටියත් විෂය කරුණු මතක නැතුව ඇති. ඔයාලට ප්‍රශ්නයකට උත්තර ලියන්න ගියාට පස්සේ පේපර් එකකට උත්තර ලියන්න ගියාට පස්සේ ඔයාලට විෂය කරුණු මතක නැතුව ඇති. ඔයාලට MCQ එකට උත්තරේ ගලප ගන්න බෑ. ඔයා කොච්චර MCQ කරත් ඒවා වරදිනවා. උත්තර පහක් තියෙන උත්තර පහෙන් හරි උත්තරේ හොයාගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. එක වගේ උත්තර ගොඩක් තියෙනවා. මොකද හරි උත්තරේ කියලා හොයාගන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඔයා ව්‍යුහගත පේපර් වලට ලියනවා. ලිව්වට වැඩක් නැහැ. ඒ ලකුණු ටික නැහැ. මොන පොයින්ට් එකද ලියන්නේ? කොහෙන්ද ලකුණු ටික හම්බෙන්නේ? ඔය ඔක්කොම ටික හදාගෙන 20යි 27 බයොලොජි සබ්ජෙක්ට් එකට ඒකක් ගන්න. ඔයා කාගේ පන්ති ගියත් බයොලොජි පේපර් ක්ලාස් එකට එන්න. හරි. දරුවනේ 20යි 27 බයොලොජි ක්ලාස් එක මොකද වෙලා තියෙන්නේ දැන්? සමහර ඒකක ආවරණය වෙලා ඇති. සමහර ඒකක මගහැරිලා ඇති. සමහර වෙලාවට ඔයාලට ආවරණය වෙච්ච ඒකකවල ගැටලු ඇති. අර කියන තරම් සුන්දර නැතුව ඇති සමහර වෙලාවට. කොච්චර ඉගෙන ගත්තත් කොච්චර පන්ති ආතල් එකේ හිටියත් විෂය කරුණු මතක නැතුව ඇති. ඔයාලට ප්‍රශ්නයකට උත්තර ලියන්න ගියාට පස්සේ පේපර් එකකට උත්තර ලියන්න ගියාට පස්සේ ඔයාලට විෂය කරුණු මතක නැතුව ඇති. ඒ නිසා ඔයා කාගේ පන්ති ගියත් මොනවා කරත් 20යි 27ට ඔයා වෙනුවෙන්ම හදපු බයොලොජි 20යි 27 පේපර් ක්ලාස් එකක් අපි පටන් ගන්නවා. ඔයාලට පුළුවන් ඕනම ගුරුවරයෙක්ගේ තියරි පන්ති ගිහිල්ලා එන්න අපේ පේපර් ක්ලාස් එකට. ඔයාගේ දැනුම මට්ටම කොතනක තිබුණත් අපි 20යි 27 බයොලොජි පේපර් එක ටාගට් කරලා ඔයාව පේපර් ක්ලාස් එකෙන් අරගෙන යනවා බයොලොජි A සාමාර්ථයකට. ඒ නිසා ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න 20යි 27 බයොලොජි පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මේ තිරේ තියෙන නම්බර් එක 077 062 86 52 කියන අංකයට 20යි 27 පේපර් ක්ලාස් කියලා ලකුණු කරලා WhatsApp message එකක් තියන්න ඔයාගේ නම පාසල ඒ වගේම දුරකථන අංක දෙකක් සමග. ඔයාට 12 ශ්‍රේණිය පළවෙනි වාර විභාග පේපර් එකේ ඉඳලා බොහොම සාර්ථකව ලස්සනට කරගෙන යන පේපර් ක්ලාස් එකක් තමයි ඔයාට මේ සහභාගී වෙන්න තියෙන්නේ. ඒ වගේම ඔයා කාගේ පන්ති ගියත් මොනවා කරත් ඔයාට පේපර් එකකට උත්තර ලියන්න ගියාම ඔයාට MCQ එකට උත්තරේ ගලප ගන්න බෑ. ඔයා කොච්චර MCQ කරත් ඒවා වරදිනවා. උත්තර පහක් තියෙන උත්තර පහෙන් හරි උත්තරේ හොයාගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. එක වගේ උත්තර ගොඩක් තියෙනවා. මොකද හරි උත්තරේ කියලා හොයාගන්න බෑ. මේ ප්‍රශ්න ඔක්කොම අපි අපේ 20යි 27 බයොලොජි පේපර් ක්ලාස් එක ඇතුලේ කතා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයා ව්‍යුහගත පේපර් වලට ලියනවා. ලිව්වට වැඩක් නැහැ. ඒ ලකුණු ටික නැහැ. මොන පොයින්ට් එකද ලියන්නේ? කොහෙන්ද ලකුණු ටික හම්බෙන්නේ? පේපර් එකට ලිව්වට මාකින් එකේ තියෙන උත්තරේද ඔයා අතින් ලියවෙන්නේ කියලා අපි බලමු 20යි 27 බයොලොජි පේපර් ක්ලාස් එකේදී. ඒ වගේම තමයි රචනා ප්‍රශ්න තිබුණට විෂය කරුණු මතක තිබුණට ඔයාට විෂය කරුණු ටික පෙළගස්සලා හරියට ලකුණු ටික ගන්න ලකුණු 150කට රචනා ප්‍රශ්න ලියන්නේ කොහොමද? ඔය ඔක්කොම ටික හදාගෙන 20යි 27 බයොලොජි සබ්ජෙක්ට් එකට ඒකක් ගන්න. ඔයා කාගේ පන්ති ගියත් බයොලොජි පේපර් ක්ලාස් එකට එන්න. ඔයාගේ නම 20යි 27 බයොලොජි පේපර් කියලා දාලා ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකයි පාසලයි WhatsApp කරන්න. right අපි හම්බෙමු 20යි 27 බයොලොජි පේපර් ක්ලාස් එකේ.